යම් කෙනෙක්ට ප්‍රඥාව තියෙනවා නම් ඒ කෙනා ප්‍රඥාවෙන් කල්පනා කරලා තේරුම් ගන්නවා අපි ඉපදෙනවා ඒ වගේම ජීවත් වෙනවා මිය යනවා. ඉපදෙද්දී අපි අරන් ආපු දෙයක් නැහැ. ඒ වගේම ජීවත් වෙලා අවසානයේ අරන් ගියපු දෙයක්වත් නැහැ. එහෙමනම් තමන් සසර තුල ඉපදෙමින් මැරෙමින් ගමන් කරන සංසාර ගමනක් පමණයි තියෙන්නේ. එතකොට සදාකාලිකයක් මේ ලෝකයේ තුල ඇති බවක් ප්‍රඥාවන්තයා දකින්නේ නැහැ. අන්න එහෙමනම් ප්‍රඥාවන්තයා එතකොට මේ දුක්ඛිත වූ සසරෙන් මිදෙන්නට මාර්ගයක් කල්පනා කරනවා. එහෙමනම් දුක තමයි ප්‍රධාන කාරණාව තමන් වෙනත් මගකට යොමු වෙන්නට. අන්න එහෙමනම් මෙන්න මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් උන්වහන්සේ මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට කියලා සත්‍යයන් හතරක් ගැන සඳහන් කරනවා. ඒ සත්‍යයන් හතර තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම මොකක්ද දුක? ඇත්තටම මොකක්ද දුකට හේතුව? ඇත්තටම දුක නැති වෙන්නේ මොකෙන්ද? ඒ දුක නැති වෙන ක්‍රමය ළඟා කරගන්න මාර්ගය මොකක්ද කියන මෙන්න මේ හතර උන්වහන්සේ තමන්ගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නට යෙදුණා. අන්න එහෙමනම් පින්වත්නි ඇත්තටම අපිට තියෙන දුක මොකක්ද? මේ දේශනාවේ සඳහන් වෙනවා ජාතිපි දුක්ඛ කියන්නේ ඉපදීම දුක. ජරාපි දුක්ඛ මහලු වීම වයසට යාම දුක. ජරාවටපත් වීම දුක. මරණම්පි දුක්ඛ මරණයටපත් වීම දුක. ඒ වගේම ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. ඒ වගේම අප්‍රියයන් සමග සම්බන්ධ වීම දුක. අන්නේ විදිහට දේශනා කරමින් ඇවිල්ලා එතකොට දේශනා කරලා තියෙනවා සත්‍ය වශයෙන්ම දුක කියන්නේ මොකක්ද කියලා. එතකොට උන්වහන්සේ දේශනා කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය තමයි ඇත්තටම දුක. මොකක්ද එතකොට පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මෙන්න මේ පහට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. ඒවා කොහෙද තියෙන්නේ? මෙන්න මේ අපේ බඹයක් පමණ වෙච්ච ශරීරය. රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ සෑම පොතකම කවරේ පිටිපස්සේ තියෙන බොහොම අපූර්වට මේක විග්‍රහ කරනවා. මේ ලෝකයේ තියෙන සත්‍ය ලෝතුරා බුදුරජාණන් වහන්සේටවත් වෙන කිසිම කෙනෙක්ටවත් කාටවත් තේරුම් කරන්නට බෑ. පුළුවන් වෙන්නේ යන්න පුළුවන් මාර්ගය කියන එක විතරයි. ඒ මාර්ගයේ ගමන් කරලා ඒක සාක්ෂාත් කරගන්න එක තම තමන්ගේ කාර්යය. ඒකට තමන්ට උපකාරී වෙන්නේ මෙන්න මේ බඹයක් පමණ ශරීරය. මේ බඹයක් පමණ ශරීරය තුල තමයි මේ ලෝකයේ හැමදේම තියෙන්නේ. ඒ බඹයක් පමණ ශරීරය තුලින් තමයි අපි මේ නිර්වාණය කියන පරමාර්ථ ධර්මයක් එළියට ගන්නට වෙන්නේ. මේ ලෝකයේ ඇත්තටම තියෙන සත්‍යතාවයන් තියෙන පින්වත්නි 82යි. ඒ 82ම තියෙනවා මේ දෙපැතුලේ පටන් හිස දක්වා වෙච්ච මේ බඹයක් පමණ වෙච්ච ශරීරය තුල. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ අන්නේ 82කින් එකක් හැර අනිත් සියලුම 81. ඒ කියන්නේ ප්‍රත්‍යයන් හේතුවෙන් හටගන්නා වූ 81. 82 වෙනි එක තමයි නිවන. ඒක අසංකතයි. ඒ කියන්නේ ප්‍රත්‍යයන්ගෙන් නෙවෙයි හටගන්නේ. අන්න එහෙමනම් ප්‍රත්‍යයන්ගෙන් හට නොගන්න දේ හොයන්න නම් අපිට පේන ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දේවල් ටික අපි දැනන් ඉන්නට අවශ්‍යයි. ඒ ටික නොදැන ප්‍රත්‍යයන්ගෙන් හට නොගන්න අසංකත දෙයක් හොයන්න යනවා නම් හරියට ඇස් පේන්නේ නැති කෙනෙක්ට නූල් පන්දුවක් හොයන්න ගිහිල්ලා හොයාගන්න බැරි වුණාට පස්සේ
ඉදිකට බිම වැටුනම හොයන්න කියනවා වගේ කාර්යයක් බවට පත් වෙනවා. අන්නේ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ යම් මාර්ගයක් දේශනා කළාද අපිට තර්ක විතර්ක කරන්නට අවශ්‍යතාවයක් ඇත්තේම නැහැ. අවිවාදයෙන් යුක්තව උන්වහන්සේගේ දේශනාව පිළිගැනීමම පමණයි කළ යුත්තේ. මක්නිසාද උන්වහන්සේ මේ දේවල් ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක්. අපි මේ දේවල් කටපාඩම් කරනවා වනපොත් කරනවා විතරයි. මේ දේවල් ප්‍රායෝගිකත්වයට ගෙනීම තුල තමයි සැබෑ ධර්ම තියෙන්නේ. මොකද සතර පද ගාථාවක් අහලා යම් කෙනෙක් නිවන් දැක්ක කියලා මේ පින්වතුන්ලා අහලා ඇති. යේ ධම්මා හේතුප්පවා තේසං හේතු තථාගතෝ තේසංච යෝ නිරෝධෝ එවං වාදී මහා සම්ම. මේ ගාථාව තුල තියෙන්නේ මෙන්න මේ ධම්මචක්කප්පවත්න සූත්‍රයේ කියන කාරණා. එතකොට යම් කෙනෙක් තමන් ශිෂ්‍ය චිත්තසංධානය තුල ප්‍රායෝගිකව මේ ධර්ම පුරුදු පුහුණු කළා නම් හතර පද ගාථාවකින් නිවන් දකින්න තමන්ගේ ප්‍රඥාව දියුණු කරන ගන්න එක මේ ලෝකේ කිසිම කෙනෙක්ට නවත්තන්නට බෑ. එතකොට එදා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සියලුම සත්‍යතාවයන් වෙනස් කරන්නට හැකි වෙච්ච දෙවියෙක් බ්‍රහ්මයෙක් හෝ අන් කිසිවෙක් මේ ලෝකයේ තුල නැති බව උන්වහන්සේ මුළු ලෝකයටම ඔප්පු කරලා පෙන්නලා අවසන්. අන්න එහෙමනම් තමන් මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ දුකක් බව ප්‍රඥාවෙන් තේරුම් ගන්නට ඕන.